හයි මේ කතාව ඇවිල්ලා මගේ කළු කෙල්ලගෙන මේ කළු කෙල්ලව මට හම්බෙන්නේ නුවර පැත්තේ ඉඳලා මෙයා අරගෙන දැන් දැනට මාස 12ක් විතර වෙනවා මෙයා ගත්තට පස්සේ ටික ටික මොඩිෆයි කරලා ලස්සනට ඉතින් තියන් ඉන්නවා මෙයාගෙන් මට ගොඩක් යාළුවෝ හම්බුණා ගොඩක් දේවල් ජීවිතේ වෙනස් වුණා ඒ හින්දා මම පොඩි වීඩියෝ එකක් කරන් තියන් ඉන්නවා මෙයාගේ මතකෙට මෙයාව දෙන්නේ නැහැ නිකන් ආසාවට වීඩියෝ කැල්ලක් අරගන්නවා මේක ඇවිල්ලා 2013 රෙජිස්ටර් කරපු බයික් එකක්. දැනට අවුරුදු ගානක් පරණ. කොච්චර පරණ වුණත් එයාගේ ලස්සනයි එයාගේ පර්ෆෝමන්ස් එක කිසි අඩපාඩුවක් නැහැ. තාම අපේ කොල්ලෝ අතර ගොඩක් ජනප්‍රියයි. තාම කොල්ලෝ පිස්සුවෙන් වගේ හොයන බයික් එකක්. FZ වංශ කතාවේ පළවෙනි එක්කෙනා. ඉතින් කොහොම ස්ටාර්ට් කරගෙන කතා කරමුකෝ අපි. මන්නම් පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බයික් එක පොඩි වෙලාවක් තියලා තමයි පදින්න ගන්න. මොකද ගොඩක් වෙලා නවත්තනම තියෙන හින්දා ඔයිල් ටික බීමට බෑලා ඇත්තේ. ගත්ත ගමන් පැත්තම එන්ජින් සවුත් වෙනවා කියනවනේ. දැන් අපි මෙයාගෙන් මොඩිෆයි ගැන කතා කරොත් එහෙම මේම තමයි ලුක් එක තියෙන්නේ. X3 කිට් එකක් ගාලා KTM මඩ් ගාඩ් එකක් ගාලා ෆෝග් එක පොඩ්ඩක් බස්සලා හෙඩ්ලයිට් එක කෙලින් කරලා ඩොමිනර් වයිසර් එකක් ගැව්වා. ඊපස්සේ බොක්ස් මිරර් එකක් දාලා ඔයිල් කෑන් එකකුත් දැම්මා. හැටින් බැලුවම 180 බොඩි කිට් එකක් ගහග්ගැවුවා. ඊට පස්සේ මේ අතනේ සූච් ටිකක් ගන්න නම්බර් ප්ලේට් එක මේ විදිහට දාලා තියෙනවා. මේක ඇවිල්ලා DRL සූච් එක. මේක ෆෝක් ලයිට් එකට එන සූච් එක. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන්නේ ඩබල් සිග්නල් එකට එන සූච් එක. සූච් එක පිළිවෙලට මම අයි කරගත්තා. දැන් මොම පිටිපස්සේ ආවොත් එහෙම පිටිපස්සේ වෙන්නේ මේ ටයර් දෙකට ප්‍රෝ ඩිස්ක් එකකුත් දැම්මා. අමතක වුණානේ කියන්නේ. නෑ මඩ් කට් එක කපලා අයින් කරා. හැබැයි වැස්සෙනම් පදින්න බෑ මඩ වදිනවා හෝ ගාලා. KTM සිග්නල් ලයිට් දාලා බ්‍රේක් ලයිට් එකකුත් ගැව්වා. බ්‍රේක් ලයිට් එකට එන පට්ටමෙන් නම්බර් ප්ලේට් එකක් හයි කරා. ඔහොම තමයි ඉතින් තියෙන්නේ. ඊට වඩා හදපු ලස්සන බයික් තව ගොඩක් තියෙනවා. මම මෙයාට ගොඩක් ආදරේ හින්දා පොඩි වීඩියෝ එකක් කරන් තියාගෙන. ඉස්සරහට බලමුකෝ අපි.